තයිමේ වෙනස් කරන්න බෑ නේද? බෑ. දිනන්න හරි පරදින්න හරි. අපි දැන් මේ රේස් එක යන්න ඕනේ නේ. මේ දවස්වල මම මේ පොඩ්ඩක් ඉර වෙලා ඉන්නේ සිස්ටම් එක චේන්ජ් වුණානේ. ඒ මිනිස්යාගේ වයිෆ් නැති වෙලා අවුරුදු 5ක් විතරලු. ජීවිතේ හරිම පාළුයි. රටේ තත්ත්වේ නේ මෙහෙ තත්ත්වේ මොකක්ද කියලා බලන්න මම මේ ආවේ. ඉන්දියන් සාගරේ මට නම් බෑ ආපහු මොරුවටවත් කසාද පනින්න මොකද? මං ඉස්කෝලේ යන කාලේ දිනලා තියෙන එකම එක රේස් එකකින් විතරයි. ඒකත් ගෝලි රේස්. වීසා වදින්නේ කොයි වෙලාවෙද අපි කිය. පේන හැටියට ළඟදීම වීසා වදී වගේ. මම යන් 64 තව 64ක් එක්කලා ඔය ගෑණි හෙට කන්නේ එස්පෝට් එකට පන්න පරන්න. මේ මහත්තයා ගෙවල් කොනේ දෙකක් ගන්නවා මේකට මම. කෑ ගහන්න එපා කියලා කියන්නේ. ඔය ගෑණිගේ කැරක්ටර් වල සංස්කෘතික දෙපාර්තමේන්තුව දැනගත්තොත් එහෙම ඕගොල්ලන්ගේ ලයිසන් එකක් කැන්සල් කරලා දාන්න. මොකද අපි යාට කියන්නේ වා ඩිවෝස් කියලා. ඒකට කමක් නෑ. කොහොමද මට මෙයාට හිතිය ඇති වෙලා තමයි හිටියේ. ඉස්සර නම් මං අඳුරන මිනිස්සු කෙනෙක් හිටියා. ඕනම හදිස්සියකට ඉල්ලපු ගමන් දෙනවා. එයාත් එහෙමයි මාත් එහෙමයි. කරුණා නදියා. පීන උනත් එන්න පුළුවන්. ඒ හදහනේ හැටියට මුළු දෙකේ එක පදෙන ඌ දෙයක් මං කියනවා. හැබැයි ඉතින් වචන එකක් නෙයි ඒක හදන්න. අපි යනවා අපි යනවා බලාපොරොත්තු එක්කද මලු කරපිට බැඳගෙන අහස් ගඟද තරණය කර අපි යනවා